Hello everyone, welcome back to our channel. ඔන්න ලංකාවේ ගත වුණු අන්තිම දවස් ටික තමයි මේ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ. ඔන්න ඉතින් අපි දෙන්න ලංකාවේ හදන ගෙදරට තමයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් තාම ගෙදර වැඩ ටික නම් ඉවර නැහැ. හිමීට කරගෙන යනවා. අපි දෙන්න කලින් දවසේ රෑ වෙලා තමයි මෙහෙට ආවේ. එනකොට හොඳටම වැස්ස. ඉතින් කිසිම වීඩියෝ එකක් මම ගත්තේ නැහැ. ඊට පස්සේ අම්මා හදලා තිබ්බ ඉන්දියාප්ප කෑවා. ඊට පස්සේ ආය උදේට කෑම කෑවා. ඊට පස්සේ තමයි පොඩ්ඩක් අපි ඇවිදලා බැලුවේ අපේ ගෙදර. කලින් දවසේ හොඳටම වැහැලා උඩ වතුර ටිකක් රැඳිලා තිබ්බා. ඉතින් බිම ටිකක් ලිස්සනවා වගේ. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා පරිස්සමට එහෙ මෙහෙ ඇවිදලා. මේ පේනව නේද ගෙදර අයිතිකාරයා අත් දෙකත් බැඳගෙන එහිට මෙහෙට ඇවිදිනවා. ඔන්න දැන් අපි ආව පහලට. බලන්නකෝ අපේ අම්මා හොඳට වවලා තිනවා මිරිස්, බටු, එතකොට ගස් ලැබු. ඉතින් පැල ටිකක් හදලා තිනවා. අම්මා කිව්වා මේවා යාලා කඩලා කෑමටත් ගත්තා. ඔය තියෙන්නේ අන්තිම පළදාව කියලා. ඔන්න අපි දැන් දවල්ට කෑම ගන්න තමයි හදන්නේ. ඉතින් අම්මා උයනවා. අම්මා රසට අපිට කෑම හදලා දුන්නා අපි ලංකාවේ ඉන්නකොට. අපි බුලත් කෝපිටියේ ගෙදර ඉන්නකොට ඉතින් අපේ අක්කා අපිට ඕනි කෑම අහලා හදලා දුන්නා. ඉතින් අපේ ගෙදර ආවට පස්සේ අම්මා කෑම හදලා දුන්නා හරිම රසට. ඉතින් ගොඩක් ගමේ දේවල් තමයි අපිට හදලා දුන්නේ. කොස්, පොලොස්, අමඤ්ඤොක්ක. ඉතින් ඕව තමයි අපි කන්න ඉල්ලුවේ. රස මඤ්ඤොක්ක මාළුවක් එක්ක බත් කාලා අපි ලෑස්ති වුණා ඇඳුම් ගන්න යන්න. ඉතින් මමයි හස්බන්ඩ්ුයි එයාගේ නංගී තමයි යන්න ලෑස්ති වුණේ. ඉතින් අපි ලංකාවෙන් එනකොට වගේම තමයි අපේ ගෙදර පරිසරයේ වටපිටාව වෙනස් වෙලා නැහැ පොඩ්ඩක්වත්. තව ගෙවල් ටිකක් හැදිලා විතරයි අපි නම් දැක්කේ. මට ඕනි උනේ ගවුම් ගන්න. මං ගවුම් ගන්න බලාගෙන තමයි වැඩිපුරම shopping කරන්න ඕනි කියලා හිතුවේ. ඒ වුණාට මට සෙට් උනේ නැහැ. මම ගත්තේ එක ගවුමයි ලංකාවෙන්. ඉතින් තව ඒවා මේ වැඳුම් ටිකක් ගත්තා, බඩු ටිකක් ගත්තා. හැබැයි හොඳටම shopping කරේ අපේ හස්බන්ඩ් තමයි. මං හිතන්නේ එයා මුළු අවුරුද්දටම ඇඳුම් ගත්තා මේ පාර අවුරුද්දට. මං හිතන්නේ ඊළඟ පාරටත් ගතද මන් දන්නේ. ඒ තරම් ඇඳුම් අරන් තිබ්බා යා. මම ඇහුවම කිව්වා මට නිව්සීලන්තට වඩා ලංකාවේ ඇඳුම් තමයි සෙට් වෙන්නේ. ඒ නිසා මම ගොඩක් ගත්තා කියලා තමයි කිව්වේ. මේ තියෙන්නේ මම ගත්තු එකම ගවුම ලංකාවෙන්. මේකට නම් මම ගොඩක් ආසයි. මට මේක හරි ගානට තිබ්බා. අපි අද දවසම shopping කරන්න හිතාගෙන තමයි ආවේ. අපි ගෙදරින් හොඳටම කාලා ආවේ. ඉතින් ඒ වුණාට ආයෙත් බඩගින්නක් ආවා. ඉතින් අපි ඊට පස්සේ ආයෙත් ගියා කන්න. අපි shopping කරලා ඉවර වෙලා ගෙදර ඇවිල්ලා රෑ වෙලා අපි ආවා රත්නපුර හස්බන්ඩ්ගේ ගෙදර. මේ ඉන්නේ ජිමි. ඉතින් ජිමි අපි ළඟින් හෙල්ලුනේ නෑ අපි හිටපු දවස් ටිකට. මේ පළතුරේ නම මට මතක නෑ තාත්තා ගෙනත් දුන්නේ. මොකද්ද කිව්වා නමක් ගෙදර හැදුනා කියලා. ඇඹුල් රසයි. මට තව ලංකාවට ගියාම කණ්ඩෝනි වුණා ආප්ප. මම වැඩිපුර මාස බිත්තර ආප්ප කන්න. මම නිව්සීලන්ත ඉන්නකොට අපේ අයියා ආප්ප හදලා දුන්නා. ඒ වුණාට අර ලංකාවේ විදිහට ආප්ප කන්න ආසාවෙන් හිටියා. ඉතින් තාත්තා ආප්ප ගෙනත් දුන්නා. අපි මේ හදන්නේ හෝටන් ප්ලේස් යන්න. ඉතින් අපේ අයියා ඉන්නේ රත්නපුර ඕපනායක. ඉතින් යාළගේ ගෙදර ඉඳන් මහ ලොකු දුරක් නැහැ. ඉතින් අපි උදෙන්ම ලෑස්ති වුණා හෝටන් ප්ලේස් යන්න. මමයි අයියයි අම්මයි තාත්තයි තමයි යන්නේ.
අපි ගෙදරින් උදේට කෑම කාලා ආවේ. ඒ වුණාට අපිට තේ 35ක් ආවා. අපේ තාත්තට තේ 35ක් ආවා. ඉතින් අපි පොඩි කඩේක නතර කරා. මේකේ කෑම හරිම රසයි. අපි ඒකෙන් ඒවා මේවා ටිකක් කාලා තේ එකක් බීලා අපි ආයෙත් හෝටන් ප්ලේස් යන්න පටන් ගත්තා. මේ අපි හපුතලේ පාස් කරලා යන ගමන් තමයි ඉන්නේ. හපුතලේට හැම වෙලාවෙම මෙහෙම මීදුම බාලා තියෙනවා කියලා තාත්තා කිව්වා. ඉතින් මේ අපි උදේ ගියේ දැන් වෙලාව 10:11ට විතර ඇති. එතකොටත් මීදුම අපි රෑ එනකොටත් මීදුමයි වැස්සයි දෙකම තිබ්බා. අපි හෝටන් ප්ලේස් ගියේ ඔහිය හරහා. ඉතින් එතන රේල්වේ ස්ටේෂන් එකේ ට්‍රේන් එකක් හදන ගමන් තිබ්බේ. ඉතින් එතන පොඩ්ඩක් අපි නතර කරන් හිටියා ඒ වැඩේ යාලා ඉවර වෙනකන්. ඔන්න අපි දැන් හෝටන් ප්ලේස් වලට ආවා. අපි ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් අපේ ටිකට් 4ක් ගන්නවා. ඒකට අපේ කාර් එකයි ඔක්කොම එකතු කරලා තමයි යාලා අපිට ටිකට් එක දෙන්නේ. අපි හෝටන් ප්ලේස් වලට ගිහින් තියනවා මීට කලින්. අපි දෙන්නම ගිහින් තියනවා. විදවිලා ඉන්නේ. මොකක්ද දැන්? කොටිය දැක්කා. ගෝණ දැක්කා. සතු දැක්කා. අපි ඇතුළට යවන්නේ අපේ බෑග් චෙක් කරලා අපි ප්ලාස්ටික් පොලිතින් අරන් යනවා නම් ඒවා අපෙන් අයින් කරනවා. ඉතින් මෙන්න මේ වගේ තැනක් තියෙනවා. මෙතනින් අපිට දේවල් සල්ලි දීලා ගන්න පුළුවන්. හොටන් තුනට යන්න දැන් තමයි පටන් ගත්තේ. මගේ අලුත් ග්ලාස් එක ලස්සනයිද? අපි ඉස්සරෝම පුංචි ලෝකාන්තය බලලා ලෝකාන්තය බලලා ඊට පස්සේ බේකස් සැල්ල බලලා තමයි එන්න හදන්නේ. අපි ලෝකාන්තයට ආවත් හොඳටම මීදුම බාලා තමයි තිබ්බේ. ඉතින් අපිට පහළ මුකුත්ම පෙනුනේ නැහැ. දැන් අපි යන්න හදන්නේ බේකස් සැල්ල බලන්න. මට මතකයි කාලෙකදී ප්‍රසිද්ධ වුණා නෙළුම් මල් කියලා මල් වර්ගයක්. ඔන්න අපිට නෙළුම් මල් බලන්න පුළුවන් වුණා. අපි අන්තිමටම බේකස් සැල්ල බලන්න තමයි ආවේ. දැන් අපි හදන්නේ අහපව් යන්න. මේ බලන්නකෝ ලොකුම ලොකු ගෝනෙක්. අපි ගෙදර එන අතරමඟ අපිට ගෝන්නු ගොඩාක් බලා ගන්න පුළුවන් වුණා. ඔන්න අපි දැන් හෝටන් ප්ලේස් වලින් එන්න තමයි හදන්නේ. බලන්නකෝ හොඳටම මීදුම වැටිලා තියෙන්නේ හැම තැනටම පාරේ. දැන් මේ හවස 5:06ට විතර තමයි ටයිම් එක. ටික ටික වැස්ස පටන් ගත්තා. ඒ එක්කම මීදුම පාරේ එන්න ගොඩක් අමාරු වුණා. ඉතින් මේ හපුතලේ හරිය මීදුම කොහොමත් වැඩි හොඳටම වැස්ස. ඉතින් අපි හරිම පරිස්සමෙන් තමයි ගෙදර ආවේ. අපිට ගෙදර එන්න විතරක් පැය 5-6ක් ගියා. මොකද අපි හෙමින් ආවේ. පහුවදා අපි දොදොල් හදන්න තමයි මේ හදන්නේ. ඉතින් අම්මා තමයි දොදොල් හදන්නේ. මේ දොදොල් නම් හරිම රසයි. මම කාලා තියෙන රසම දොදොල් හදන්නේ අම්මා තමයි. අපි
අපි රත්නපුර දවස් 5ක් හිටියා. ඊට පස්සේ අපි ආවා ආයෙත් බුලත්කෝපිටියට. ඔන්න දැන් මේ දෙන්න හදන්නේ චෙස් අදින්න. දැන් ඉතින් මෙතන තරඟයක්ද යුද්ධයක්ද කියන්න දන්නේ නැහැ. දිනන කෙනා අනුව තමයි ඒක තරඟයක්ද යුද්ධයක්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් මමත් පැත්තකින් ඉඳගෙන බලන් හිටියා කොහොමද තරඟය යන්නේ කියලා. ඉතින් අපේ චූටිත් ඉන්නවා සපෝට් කරන්න එයාගේ අයියට. සතුටුද? අද අපි යනකොට සතුටුද? ඇයි සතුටු? අද තමයි අපි අහපව් ඕක්ලන්ඩ් යන්නේ. ඉතින් හිමරු බලාගෙන ඉන්නවා අඬන්න සුපුරුදු පරිදි. හිමරු අඬනවද? අද අඬන්නේ නැල්ලු බලමු. මෙයා උදේ අඬලා තිනවා. බලමු මෙයා දවා හවස අඬයිද කියලා. ඔන්න ඉතින් අපි දැන් හදන්නේ ලංකාවෙන් එන්න. ලංකාවේ හිටපු දවස් ටික ඉක්මනට ගෙවිලා ගියා කියලා මට නම් හිතෙනවා. මං හිතන්නේ ඒක රට ඉඳන් ලංකාවට ඇවිල්ලා යන අයට හිතන දෙයක්. ඉක්මනට දවස් ටික ගෙවෙනවා කියලා. මං එහෙම අහලා තියෙනවා. ඒක ඇත්ත. ඉක්මනට දවස් ටික ගෙවෙනවා. ඔන්න අපි ලංකාවෙන් එන දවසත් උදා වුණා. අපි දෙන්න ෆ්ලයිට් එකට ආවා. ඒ වුණාට ඉතින් දුකයි ලංකාවේ ගොඩක් දවස් ඉන්න බැරි වෙච්ච එකට. අපි සිංගප්පූර් එයාලයින් එකෙන් සිංගප්පූර් වලට ආවා. ඊට පස්සේ අපි එතනින් නිව්සීලන්ත වලට එනවා. අපිට පොඩි වෙලාවයි ඉන්න ඕනේ උනේ සිංගප්පූර් වල අපි ඊළඟ ෆ්ලයිට් එක ගන්නකම්. අපි සිංගප්පූර් වලින් නිව්සීලන්ත වලට එන්න හදන්නේ දැන්. මෙතන ඉඳන් අපිට තියෙනවා පැය 9ක ෆ්ලයිට් එකක්. මේක නම් ටිකක් අමාරුයි. මොකද පැය 9ක් එක දිගට ඉඳගෙන ඉන්න ටිකක් අමාරුයි. මට නම් හොඳටම ෂුවර් මම නිදිය ගන්නවා. මම ලංකාවට එනකොට නිින්ද ගියේ නැහැ ඒ ෆ්ලයිට් එකේ එක දිගට. හැබැයි අපේ අයියා කිව්වා මම ඇහැරලා හිටියේ පැය 4ක් වගේ කාලයක් කියලා. අපිට මීල් 2ක් හම්බ වෙනවා මේකේ. මොකද පැය 9ක ගමනක්නේ. ඉතින් ඒ මීල් ගන්න වෙලාවට අපේ අයියා මට කතා කරා. ඊට පස්සේ මම ආයෙත් කරේ නිදාගත් එක. අපිට හම්බුණු මෙයින් මීල් දෙකට අමතරව අපිට ස්නැක් ගන්න පුළුවන්. අපේ මෙනු එකේ තියෙන ස්නැක් අපිට ගන්න පුළුවන් පොඩි බඩගින්නක් ආවත් කන්න. ඉතින් මමත් ගිහින් අරගෙන ආවා ස්නැක්. මොකද පොඩි බඩගින්නක් ආවා. ඉතින් අවුරුදු 4කට විතර පස්සේ තමයි මම ලංකාවට ගියේ. අපි දෙන්න ඉස්සරෝම ආවේ සිංගප්පූර් වලට. සිංගප්පූර් වලින් තමයි නිව්සීලන්ත වලට ආවේ. ඉතින් අපේ ගෙදර අය නම් හරිම සතුටු වුණා. අපි අද නිව්සීලන්ත වල ඉන්නවා කිව්වම. ඒ වගේම තමයි අපිට රෙසිඩන්සි හම්බුණා. ඉතින් මේ දේවල් වලට යාලා ගොඩක් සතුටු වෙනවා. අපි ලෝකේ කොහේ හිටියත් අපේ රට තරම් අපිට කිසිම රටක් සෙට් වෙන්නේ නැහැ. වටින්නේ නැහැ. එහෙම නේද? ඒ වුණාට ඉතින් අපි එක එක අරමුණු වෙනුවෙන් විවිධ රටවල ජීවත් වෙනවා. එහෙම වුණා කියලා අපේ මව් රට අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපිට ඉඩ ලැබෙන හැම වෙලාවකම අපි බලන්නේ අපේ මව් රටට ගිහින් අපේ පවුලේ අයව බලලා සතුටින් කාලය ගත කරලා ඉන්න තමයි. ඉතින් අපි දෙන්නටත් ඒ හැඟීම ඒ විදිහටම දැනුණා ලංකාවට ගියපුවාම. ලංකාවේ ගත කරපු දවස් එක්ක මේ මතකයන් හරිම සුන්දරයි. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.